හයි මීට වැඩිය හොඳයි බම්මට යනවා මොකද ලංකාවේ වයසක වලපයයි ගොඩපයයි ඉන්න නාකි ටික කසාද වදිනවා අපිට කමක් නෑ මූණ එකේ කසාද බැඳගනින්න හැබැයි මූ මේවා තනි කරම ප්‍රසිද්ධිය කරන්න දැන් රාජාංගනේ හාමුදුරුවෝ කුණුහරුප කියනවා කියලා නඩු දැම්මා එහෙමනේ සමාජගත කරලා තියෙන ඇත්තටම නඩුව දැන් මේකට නෙමෙයි ජරම්පන ආන්දුටයි නතාසා ඉදිරි සූර්යයටයි බැන්නා කියලා තමයි අතලංගුට ගත්තේ ඒවකට පැවති අනිල් වික්‍රමසිංහ තමයි දැම්මේ ටිරානලස් තමයි දැම්මේ හරි ඒක වෙනම කතාවක් ලංකාවේ බලුම ගෑණි තමයි බැල්ලි තමයි අර සමිතා මුදුන් කොටුව ගායනේ තියෙනවා හැකියාව තියෙනවා හැබැයි හැකියාව වැඩක් නෑ තනි කර බැල්ලියක් මේ රටේ සංස්කෘතිය විනාශ කරන බැල්ලියක් You are my enemy, my enemy. You are my enemy. I see who you are. You are my enemy. දැන් මුන් දැන් මේ මංගල ජෝඩු වගේ හැසිරෙන්නේ හරිද උඹේ ජීවිතේට කසාද බැඳ නැති විදිහට තමයි මේ හරි කමක් නෑ කියමුකෝ නිකන් මේ කුළුඳුල් ප්‍රේමය නා කුළුඳුල් ප්‍රේමය නම් අවුලක් නෑ හරි පොඩි එකෙක් හරි කමක් නෑ මේ ඉඳලා මේ කාලයක් ඉඳලා මිනිහෙක් නැති හින්දා පොඩි එකෙක් අල්ලගත්තා කියමුකෝ හැබැයි මේක නෙමෙයිනේ අර රටම දන්නවා කුරුණෑගල ජොනියා මේකගේ හොර මිනිහා කියලා ඊට පස්සේ අතුල අධිකාරී තමයි උට පණ නෑනේ අතුල අධිකාරී මිනිහා ජොනියා හොර මිනිහා ඒ දන්න දෙන්න ජොනියාගේ දරුවෙකුත් ඉන්නවනේ ඒ ජොනියත් එක්ක නටලා මේ රටේ මිනිස්සුන්ගේ නිකන් නෙමෙයි සල්ලි වලටනේ හරි සල්ලි දෙනව නැති වෙන්න රටේ මිනිස්සුන්ගේ සල්ලි දුන්න නැති වෙන්න ඒ නිසා ජොනියා මාක් එකකුත් තියලා තියෙන දරුවෙකුත් දීලා තියෙනවා මේක මුළු රටම දන්න කාරණයක් නේ අපිට නින්දා පාස අදටත් අපිට විඳින්න පුළුවන් අපේ ආත්ම ශක්තිය දෙනවා දැන් අතුලකින් සතුටු වෙලා මදි ජොනියා ගත්තා තව කී දෙනෙක්ද දන්නේ නැහැ උන් තමන්ගේ වයසටවත් ගැලපෙනවා කියමුකෝ දැන් අරගෙන ඉන්න තමන්ගේ දරුවන්ගේ වයස මිනිහෙක් චිරන්තද මොකද මන්දා කිය චිරන්ත ගුණවර්ධන දැන් ඌත් එක්ක මේ රටේ අර දෙරණි වන්දක රඟපානවා මම සමිතා මුදුන්කොට කතා කරන්නේ අනේ මේ විකාර කියනද ෆෝන් එක තියෙනවද මේ අපින් ආතල් ගන්නද මල්ලි මම සමිතා ගෑණි මිනිහයි විදිහට විලි ලැජ්ජයිනේ දෙරණයි කුඩු හිරුයි උන්ට මේ රටක් උන්ට සංස්කෘතියක් වැඩක් නැහැ ඒකේ ලොක්කනේ අර දිලිජ්ජාවිර උට දුටු තැන පහර දෙන්න ඕනේ ඊළඟව සනත් ගුණතිලක ඊළඟ එක තමයි මේ මාතෘකා සනත් ගුණතිලක ඌත් මේ මංගල කසාදෙද නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හිටපු ජනාධිපතිගේ හොර මිනිහා කියන්නේ රටම දන්නවා චන්ද්‍රිකා නොදන්නව වුණාට ඒ විතරක්ද සබි හිතලා අරලා මරලා ඉන්න නලු නිලියෝ ඔක්කොම පට්ට ගහපු එකෙක්නේ දැන් අවුරුදු 70යි වලපයයි ගොඩපයයි තියාගෙන ඒ වගේ මර කෙහෙලියත් එක්ක නටාපු ජානකී විජේරත්නව බඳිනවා දැන් බැඳගත්තර කමක් නැහැ කියමුකෝ තමන්ට වඩා අවුරුදු ගානකින් බාලා අවුරුදු 50ක් විතර වෙච්ච ජානකීව අවුරුදු 70යි දැන් මගේ තාත්තා සිටින දැන් අවුරුදු 70යි හිටියා හරි තමන්ගේ තාත්තගේ වයස මිනිහෙක් බැඳගෙන ඒක කියලා අපේ සතුට අපේ විනෝද දැන් ජානකී විජේරත්නට ඉන්නේ ඒ වගේ යාළුවෙක්මනේ අර චිරන්තයි සමිතයි ඒ විදිහටම දැන් මේ නාකි රිලව් නටන විදිහ තමයි මේ රටේ මිනිස්සු මුන් සාමාන්‍ය හාමුදුරුවරු ආදර්ශ වෙන්න ඕනේ නලු නිලියෝ ආදර්ශ වෙන්න ඕනේ පූජකයෝ ආදර්ශ වෙන්න පූජක නලු නිලියෝ රටේ දේශපාලකයෝ ආදර්ශ වෙන්න ඕනේ මොකද ඒ මිනිස්සු දිහා බලලා තමයි රටේ මිනිස්සු හැදෙන්නේ තරුණ පරම්පරාව හැදෙන්නේ මුන්ගේ ලව්කේස් මුන්ගේ ආදර කතා සේරම දාන සමාජවාදී මුන් ඉබිනේවයි මුන් ලෙවිනේවයි මුන් කනේවයි මුන් සින්දු කියනේවයි මුන් මගුල් නටනේවයි මුන්ගේ මගුලුයි ඒ කියන්නේ පුළුවන් තරම් නටන දැන් මේ මංගලම කසාදේ නම් කමක් නැහැ කියමු තව එකෙක් හිටියා කවුද ජයසේකර අපොන්ස් ඔය වගේ සෙට් එකක් ඉන්නවනේ ඊළඟ එක තමයි මහා ගාන්ධාරයෙක් වෙච්ච වලපය ගොඩපය ඉන වික්ටර් රත්නායක හිතයි ශිව උදව් උපකාර කරන එකයි
මේ බේතෙත් යනාදී වෙලාවට ලබා දීලා මගේ අසනීප තත්ත්වය දුරු කර ගැනීමයි පිළිබඳව කතා කරනකොට මම හිතනවා හසිනි මට විශාල පිටුවහලක් වෙනවා. බිරිඳ හැටියට විතරක් නෙවෙයි මගේ සැප දුක් බලන කෙනෙක් හැටියට මම ඊටම සතුටු වෙනවා ඇගේ ඒ ක්‍රියාවලියට. ස්තුතියි. ඒක තමයි ඔබට දෙන තිලිනය. අර මහ පුරුෂයෙක්ට බිරිඳක් කරනවා කියන එක තරම් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. වික්ටර් රත්නායකටත් පවුලෙන් කේස් ආව මම දැක දැන් ඒකත් හොඳයි කියනවා ඒ පවුලේ දරුවෝ. ඒ දරුවන්ගේ වයස එකෙක් තමයි තියාගෙන ඉන්නේ. දැන් මේ විදිහට යනකොට රටේ ඉන්න කෙල්ලෝ ටික වයසක ලොක්කෝ ටික තමයි බඳින්නේ. මේ ගොක්කොල පේන සල්ලි වලට පෙරේතකමේ මොකද්ද මේ රටට දෙන ආදර්ශය? මේව අගය කරනවාද? උන්ට හොඳයි නම් අපිට මොකද? හරි? තමන්ගේ සීයලගේ වයසේ තමන්ගේ තාත්තගෙත් නෙමෙයි. සීයලගේ වයසේ උන් තමයි මේ කසාද මෙතන මේ පිස්සු නටන්නේ. මේවත් අහනම් කරන්න ඕනේ. මුන්ට දැනව මුන් රඟපාන්න නෙවෙයි මුන්ට ගූ ගහන්න ඕනේ. හරි? මේ වගේ බැල්ලියන්ට බල්ලොන්ට දැක්ක ඒක සුබ්බ පතන අපේ ලැට් සුදාලා එම් බුදු අම්මේ. ඒයි ගෝරිල්ලෝ. හෑ මොකක්වත් නැහැනේ කෝල්ම අරන් තමයි මේව කරන්නේ. ආයි බෝවන් අයියේ මම ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. සනත් ප්‍රෝග්‍රෑම් එකේ. ඔව් අයියේ රෙකෝඩ් වෙනවා. එතකොට අයියේ අපේ සිනමාවේ ප්‍රේමවන්තයා සැබෑ ජීවිතයේ ප්‍රේමවන්තයෙක් වෙලා විවාහ දිවියට ඔන්න පය තබලා තියෙනවා. ඒ ප්‍රථම වතාවට තමයි අයියාගේ කටින්ම අපි මේක ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන සනත් අයියේ. ජානකී නංගි කිව්වා. මෙහෙමයි මං හිතන්නේ සුදු අයියා කියන්නේ මම වාට කියන්නේ එහෙම කියන්නේ. ඔයා විතරක් නෙවෙයි හැමෝම දන්නවා මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී යම් යම් සම්බන්ධතා තිබුණා. ඔව්. මොකද මම අද වෙනකන් කිසිම මොහොතක ඒ සම්බන්ධතාවයකදී මාත් එක්ක සම්බන්ධ වුණු පාර්ශවයන්ව හෙලා දැකලා කතා කරලා නැහැ අපහාස කරලා නැහැ. ඔව්. හරි කිසිම මොහොතක මොකද යම් යම් අවස්ථාවක සත්‍ය පැවසීමේදී ඇයට යම් ආකාරයක ඉපේටාවට ඇති වෙන්නේ නැති නමුත් ඒක විශේෂයෙන් වාගේ එක කරපු සම්මුඛ සාකච්ඡාවේදීත් මම යම් යම් ආකාරයකට සත්‍ය ප්‍රකාශ කරනවා. ඔව්. ඉතින් මෙතෙන්දී සිද්ධ වෙන්නේ කාලාන්තරයක් තිස්සේ තිබ්බ සම්බන්ධතාවයක් නෙවෙයි. අපි රාණි චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා ඒ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනය සඳහා එළිදැක්වීමට යෑමේදී එතෙන්දී ඒ චිත්‍රපටියේ ප්‍රවර්ධනයට උදව් කිරීමට ගියාම තමයි අපි දෙන්න අතර යම් යම් අදහස් වල ගැළපීමක් තියෙනවා කියලා දැනෙන්නේ. අර අංජන රාමනායක. ඌ මොනවා වුණත් මේ ඌට අරුම තරමේ වයස් ભેදයක් හරි දින ඌට ඕන මට්ටමේ තමයි ඌ අල්ලගන්නේ. හරි? ඌ පොඩි ඒවා අල්ලගන්නේ නැහැ. මුන් සම්පූර්ණ මට සංස්කෘතිය කනවනේ. සංස්කෘතිය වනසනවනේ. සමුන්ට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් ලැබිය යුතුමයි කියන එක මම මේ වෙලාවේදී මතක් කරලා මේවට නීති ගේන්න ඕනේ. හරි මුන් දිහා බලනවනේ රටේ පරම්පරාව. රටේ අනාගත පරම්පරාව හදාගන්නේ කොහොමද?